උදේ පාන්දර අල්ලපු ගෙදර රණ්ඩුවක්. කෝ හැ තමුසේ කොහෙද මේ ඉන්නේ? මේ ශානිකා මේ ඇතුළට වෙලා ඉඳපන් මගේ මුකුත් අහගන්න නැතුව. ඵලයන් ඇතුළට ඵලයන් ඇතුළට වෙලා ඉඳපන් ඵලයන්. අනේ සිහාන්නයි මටත් බලන්න ඕනේ. ආයෙනවා. මෙහෙම අර මගේ කුක්කු බබා උම්ම කච්ච ඇතුළට වෙලා ඉඳපන් කියන එක අහලා ඵලයන් ඇතුළට ඵලයන්. අයියනේ මෙච්චර මාව ඇතුළට කරලා තියාගෙන ඉන්න හදන්නේ. හරි මේකයි. දැන් තමුසේ ඕක එළියට වෙලා බලාගෙන ඉන්න. ඕක ගමේ මිනිහෙක්ට ආරංචි වුණාට පස්සේ තමුසේගෙන් ඇවිල්ලා අහනවා. ඊට පස්සේ තමුසෙත් නල්ල මලේ කියලා උඩ දාගෙන ওই විස්තර ඔක්කොම ටික කියනවා. ඊට පස්සේ අල්ලපු ගෙදර මිනිස්සු මරණයකටවත් මේ ගෙදර පස් පා ගන්න ඉන්නේ නැහැ. ඉතින් තමුසේ මේ වලිය දැක්කේ නැති වුණාට පස්සේ කවුරු ඇහුවත් උඹ කියන්න දන්නේ නැහනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒත් දැන් ඇයි අයියා බලාගෙන ඉන්නේ? ඕකුන්ගේ ගෙදර රණ්ඩුවක් කරනවා කියන්නේ මල් පෝච්චි ලාම්පු කෞතුක වස්තු සමහර වෙලාවට රත්තරන් බඩු පවා පාවෙලා එන්නේ අපේ වත්තට. තමුසෙට පඬිතකම් වලින් වැඩන්නේ ඵලයන් ඇතුළට ඵලයන්. ඒත් සිහාන්නයි මගේ ආතල් එක කඩන්න එපා අප්පා. ඕක තමයි මගේ එකම සතුට. අනේ තමුසෙකට නල්ල මලේ සතුට. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.